Hello guys, අද මම කතා කරන්නේ මේ මහද පියකමස් වෙබ් ක්‍රියේෂන් එකේ ඇඩ් කරපු ප්‍රොඩක්ට් එක කොහොමද අප්ඩේට් කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු කොහොමද ඇඩ් කරපු ප්‍රොඩක්ට් එක අප්ඩේට් කරන්න කියලා. ඉතින් මම මෙතනදී my products වලට ගිහිල්ලා මෙතනදී මම ගිහිල්ලා මෙතනදී iPhone මේ කියන ඒ ප්‍රොඩක්ට් එක තෝරගන්නවා. මෙතනදී අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරනවා මම. එතකොට මෙතන අප්ඩේට් ප්‍රොඩක්ට් කියන පේජ් එකට එනවා. මෙතනදී අපිට චේන්ජ් කරන්න පුළුවන් දේවල් සහ චේන්ජ් කරන්න බැරි දේවල් තියෙනවා. මෙතනදී කැටගරි එක චේන්ජ් කරන්න බැහැ. බ්‍රෑන්ඩ් එක චේන්ජ් කරන්න බැහැ. ඒ වගේම මොඩල් එක චේන්ජ් කරන්න බැහැ. මෙතනදී අපිට ප්‍රොඩක්ට් ටයිටල් එක වෙනස් කරන්න පුළුවන්. මම මෙතනදී iPhone 17 කියලා දෙනවා. ඒත් එක්කම අපිට කන්ඩිෂන් එක චේන්ජ් කරන්න බැරි විදිහට මම හදලා තියෙන්නේ. ඒත් එක්කම ප්‍රොඩක්ට් කලර් එකත් අපිට චේන්ජ් කරන්න බැහැ. අපිට ක්වොන්ටිටි එක වෙනස් කරන්න පුළුවන්. මම මෙතනට 30ක් කියලා දෙනවා. මෙතන cost per item එක අපිට වෙනස් කරන්න බැහැ. අපිට delivery cost එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ delivery cost මෙතන කොළඹ කියන අපිට වෙනස් කරන්න පුළුවන්. මෙතනට 400 දෙනවා. ඒත් එක්කම delivery cost out of කොළඹ කියන එකත් මට වෙනස් චේන්ජ් කරන්න පුළුවන්. මම මෙතනට 600ක් කියලා දෙනවා. දැන් description එකත් අපිට වෙනස් කරන්න පුළුවන්. මම මේකට දානවා this product is good කියලා දෙනවා. මෙතෙන්දී ඉමේජ් එකත් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය නම් එක ඉමේජ් එකක් හෝ ඉමේජ් තුනම අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉමේජ් තුනක් හෝ ඊට අඩු ප්‍රමාණයක් අපිට යූස් කරන්න පුළුවන්. මෙතෙන්දී ඉතින් මම ඉමේජ් එක අප්ලෝඩ් කරන්න. ඉතින් මම දැනට මේ ෆොටෝ එකයි මේ ඉමේජ් එකයි මේ ඉමේජ් එකයි මේ ඉමේජ් එකයි දෙනවා. එතකොට මේ ඉමේජ් තුන ජමා තියෙන්නේ. මෙතෙන්දී අප් ප්‍රොඩක්ට් එක අපි අප්ඩේට් කරලා බලමු. මෙතෙන්දී ප්‍රොඩක්ට් අප්ඩේට් සක්සස්ෆුල් කියලා එනවා. ඒ කියන්නේ මේ ඔරිජිනල් ඒ අදාළ ප්‍රොඩක්ට් එක අප්ඩේට් වුණා කියලා කියනවා. මෙතනදී හරි. එතකොට අපි දැන් මෙතනදී ගිහින් බලමු. මෙතෙන්දී ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක වෙනස් වෙලා තියෙනවා. ඒත් එක්කම අයිටම්ස් ගන්න වෙනස් වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ ප්‍රොඩක්ට් එකේ අදාළ නේම් එක වෙනස් වෙලා තියෙනවා. අපි දැන් බලමු ඩේටාබේස් එකේදී මම මේ චේන්ජ් කරපු දේවල් චේන්ජ් වෙලාද කියලා. ඉතින් මම මේකට මෙතනදී මේ ඊමේල් එක මම බලනවා මේ ඊමේල් එකට අදාළව අන්තිම ප්‍රොඩක්ට් එකට දී මේ නේම් එක iPhone 17 කියන ටයිටල් එක සහ මෙතෙන්දී අයිටම්ස් ගන්න 30ක් විදියට චේන්ජ් වෙලා තියෙනවද කියලා. හරි අපි ඉස්සෙල්ලා බලමු මෙතන යූස් ඊමේල් එක. හරි මෙතනදී අන්තිම ප්‍රොඩක්ට් එකට විදියට තියෙන්නේ මේ ඊමේල් එකට අදාළව 39 වෙනි එක. එතකොට මෙතෙන්දී iPhone 7 කියලා වෙනස් වෙලා තියෙනවා. ඒත් එක්කම මෙතනදී ක්වොන්ටිටි එක 30ක් විදියට චේන්ජ් වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු මම මේ කොහොමද බෑක්ග්‍රවුන්ඩ් එකේ කෝඩ් කරේ කියලා. මෙතන අප්ඩේට් ප්‍රොඩක්ට් එකට අදාළව ෆයිල් එක. හරි. මෙතනදී මම සෙෂන් එක යූස් කරලා බලනවා යූසර් ලොග් වෙලා ඉන්නවද නැද්ද කියලා. එතකොට මෙතෙන්දී අප්ඩේට් ප්‍රොඩක්ට් කියලා මම ටයිටල් එක යූස් කරලා තියෙනවා. ටයිටල් එක ටෙස්ට් එක මම header to කියන ටැග් එකට තියෙන මානය කරලා තියෙනවා. එතකොට මම මෙතෙන්දී database එක search කරනවා කැටගරි එක. ඒත් අපිට මේක පෙන්වන්න ඕනේ හින්දා තමයි මම මෙතන දාන්නේ. අපිට change කරන්න බෑ. ඒ වගේම බ්‍රෑන්ඩ් එකත් එහෙමයි. මෙතන search එකක් දානවා. ඒක වෙනස් කරන්න බෑ. මෙතනදී මොඩල් එකත් එහෙමයි. මම සර්ච් කරන විතරයි මෙතනදී චේන්ජ් කිරීම සිදු කරන්න බැරි නිසා මම හදලා තියෙන්නේ. ඒ කියන්නේ මම මෙතන ඩිසේබල් කරලා දාලා තියෙනවා. පෙන්නුවා. මෙතන කැටගරි එකට මම ඩිසේබල් කරලා දාලා තියෙනවා. බ්‍රෑන්ඩ් එකට ඩිසේබල් කරලා දාලා තියෙනවා. මොඩල් එකට ඩිසේබල් කරලා දාලා තියෙනවා. එතකොට මෙතන ප්‍රොඩක්ට් ටයිටල් එකට මට චේන්ජ් කරන්න පුළුවන් විදිහට තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනදී ඒක ඉන්පුට් ටැග් එක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතෙන්දී
brand new used කියන එක අපිට change කරන්න බෑ. ඒක මම disable කරලා තියෙන්නේ. එතකොට මෙතෙන්දි color එකත් මම search එක විතරයි කරලා තියෙන්නේ. මට change කරන්න බෑ. ඒක මම disable කරලා තියෙන්නේ. ඒත් එක්කම font එක වෙනස් කරන්න පුළුවන්. ඒක මම input tag එකත් උඩ තමයි මම නිර්මාණය කරගෙන තියෙන්නේ. මෙතෙන්දි cost per item එක item එක cost එක පෙන්වන්න පුළුවන්. but ඒක මට change කරන්න බෑ. ඉතින් මම disable කරලා තියෙන්නේ. ඒත් එක්කම delivery cost එක මම change කරන්න පුළුවන් එක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ delivery cost within column එක සහ delivery cost out of column කියන ඒ දෙකට අදාළව මම මෙතනදී input tag එකක් කරහා ඒ දෙක තමයි cost එක change කරන්න පුළුවන් එක තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මෙතෙන්දී description එක මට change කරන්න පුළුවන් එක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක මම text area එකෙන් tag එක හරහා තමයි දීලා තියෙන්නේ. ඒත් එක්කම product image එක මට වෙනස් කරන්න පුළුවන් එක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ image තුනක් image එක පාවිච්චි කරලා මෙතනදී database එක search කරලා database search කරලා ඒ කලින් add කරපු image පෙන්වන්නත් පුළුවන්. ඒ වගේම image එක හෝ image එක අයින් කරලා අලුත් image එකක් එන් කරාට පස්සේ මම මෙතනදී බටන් එක නිර්මාණය කරගෙන තියෙනවා. ඒකට අදාළව function එක තමයි මේ තියෙන්නේ. හරි අපි දැන් ගිහලා බලමු JavaScript file එකට ගිහිල්ලා update product කියන function එකට අදාළව මම කොහොමද update process එක නිර්මාණය කරගත්තේ කියලා. හරි අපි බලමු script.js file එකට ගිහිල්ලා හරි මේ තියෙන්නේ js file එක මේ තියෙන්නේ ඒ function එකට අදාළව code එක. හරි මෙතනදී මම title එක quantity එක සහ description එක image එක සහ delivery cost දෙකට අදාළව මම මෙතනදී id එක අල්ලගෙන තියෙනවා. ඒ id එක මම මෙතනදී title quantity dwc doc description image කියන variable ඔස්සේ මම අල්ලගෙන තියෙනවා. මෙතනදී මම form data එකත් තුළ මේ data එක pass කරනවා request එකක් විදිහට update product process.tsp කියන ෆයිල් එකට. හරි අපි දැන් බලමු මෙතනදී මම යවන request එක අදාළව response එක කොහොමද නිර්මාණය කරගත්තේ කියලා. හරි මේ තියෙන්නේ ඒ ෆයිල් එකට අදාළව code එක. මෙතනදී මම session එක start කරලා තියෙනවා. ඒත් එක්කම connection.php ෆයිල් එක මෙතන include කරලා තියෙන database එකත් එක්ක connect වෙන්න. මෙතනදී මම post method එක හරහා ඒ අදාළ variable එක මෙතනදී අල්ලගෙන තියෙනවා. title creative dwc doc description විදිහට මෙතනදී මම update කරනවා title එක quantity එක delivery fee කරාම delivery fee other description ඒ කාගේද id එක ඒ කියන්නේ product id එකට අදාළ ඒ අදාළ cost එක change කරන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක නිවැරදි වුණා නම් එක එකක් දෙන්න success කියලා මම මෙතන නිර්මාණය කරලා තියෙනවා. මෙතෙන්දි තියෙන්නේ ඒ image වලට අදාළව code එක. මෙතෙන්දි image length එක බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. 3ට හෝ 3ට සමාන හෝ 3ට අඩු වෙන්න ඕනේ කියලා මම මෙතන දාලා තියෙන්නේ. මෙතෙන්දි මම array එකක් ඔස්සේ image file type 3ක් දීලා තියෙනවා. මෙතනදී මම data base එක search කරන product image එක ඒත් එක්කම මෙතෙන්දී අපි අප්ඩේට් කරනකොට කලින් තියෙන product image delete වෙන විදිහට තමයි මෙතන මම නිර්මාණය කරලා තියෙන්නේ. database එකත් එක්ක connect කරලා ඒත් එක්කම මෙතනදී කියන්නේ ඒ අදාළ මම ලබා ගන්න පින්තූර ටික ඒ කියන්නේ image ටික resources mobile _ image කියන ෆයිල් එක තුළ save වෙන්න කියලා තමයි තියෙන්නේ. කියන්නේ මෙතනදී මෙන්න මේකට save වෙන්න කියලා තමයි කියන්නේ. එතකොට database එකටත් ඒ ෆයිල් path එක insert වෙන විදිහට තමයි මම මෙතන code එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එහෙම උනේ නැත්නම් image format කියලා මෙතනදී මම නිර්මාණය කරලා තියෙනවා කියන්නේ
මේ ෆෝමැට් එක වැල්යු කියලා තමයි ඉතින් කියන්නේ. يعني මේ ෆෝමැට් එකට වඩා වෙනස් එකක් තිබ්බොත් මේ ඉන්හෙරිට් ඉමේජ් ෆෝමැට් කරන එක කවුන්ට් කරන්න කියලා මම දෙන්නේ. ඒත් එක්කම මෙතනදී බින්නට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම 3ට වඩා 3 හෝ 3ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කොන්දේසි දෙකටම කියන්න කරේ නැත්තම් මෙතෙන්දි මම එක එකක් දෙලා තියෙන ඉන්නලේ ඉමේජ් කවුන්ට් කියලා. හරි. මේ දෙක නිවැරදි වුණා නම් එක එකක් දෙන සක්සස් කියලා. එතකොට සක්සස් වුණාට පස්සේ මෙතෙන්දි මම ඒ රෙස්පොන්ස් රික්වෙස්ට් එකට අදාළ රෙස්පොන්ස් එක මෙතන JavaScript ෆයිල් එකේ මෙතනදි සමානද කියලා බලන රෙස්පොන්ස් එක එහෙනම් ඇලර්ට් එකක් දෙන්න පොඩක් අප්ඩේට් සක්සස්ෆුල් කියලා. ඒකට වින්ඩෝ ලොකේෂන් එක my product වලට යන විදිහට තමයි මම මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම උනේ නැත්නම් මේ අදාළ එරර් එක ඇලර්ට් එකක් විදිහට රෙස්පොන්ස් එක පෙන්නන්න එක තමයි මම මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඉතින් මේක තමයි මගේ අප්ඩේට් ප්‍රොඩක්ට් එකට අදාළව බැක්කන් කෝඩ් එකේ මම හිතනවා මේ විදිහට ඉගෙන ගන්න ඉති කියලා. මේ වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි.